මේක පාර්ලිමේන්තු ඉතිහාසයේ වැදගත් විවාදයක් බවට පත්කරගත යුතුව තිබෙනවා. නමුත් අපි ලෑස්ති මේ විශ්වාස භංගයේදී ප්‍රමාණාත්මකව පමණක් නෙවෙයි කරුණු සහිතව මොකද්ද මේ සිදු වුණේ කියන එක අනාවරණය කරන්නට. හැබැයි මම අහගෙන හිටියා දැන් විශ්වාස භංගය ගෙනාපු යෝජනා කරපු සහ ස්ථිර කරපු විපක්ෂ ප්‍රධාන කතිකයෝ දෙන්න ගල්ලංගුරු සම්බන්ධයෙන් මම හිතනවා ඒ දෙන තමයි ප්‍රධානම කතිකයෝ දෙන්න හැටියට පහුගිය කාලෙදි මාධ්‍ය වලටත් අදහස් දැක්ුවේ. ඒ කතා දෙකෙන්ම මට පේන්නේ නැහැ මේ විවාදය හෝමගම මහජන බැංකුවේ නැන්දම්ම account-එන් එහාට යයි කියලා. එතන තමයි තැන. එතනින් එහාට යන එකක් නැති බව තමයි පේන්නේ. ගරු කතානායකතුමනි ගල්ලංගුරු ඉස්සෙල්ලාම ගෙන්නන්න ගත්තේ අපේ ආණ්ඩුවෙන් නොවේ. ලක්විජය බලාගාරයට ගල්ලංගුරු සැපීමේ ක්‍රියාවලිය දැන් වසර 15ක් තිස්සේ සිදු වෙනවා. විගණකාධිපති වාර්තාවේ සඳහන් වන හැටියටම 2010 ජූලි මාසයේ ඉඳලා 2026 මාර්තු වෙනකොට ගල්ලංගුරු නැව් 462ක් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් ගල්ලංගුරු නැවක් කියලා කියන්නේ මෙට්‍රික් ටන් 60000ක්. දල වශයෙන් හිතුවොත් එහෙම ඩොලර් මිලියන 4ක 5ක 6ක පමණ වටිනාකමක් මේ ගල්ලංගුරු එක නැවක පවතිනවා. එහෙම ගත්තාම මේ ඉතිහාසය තුල අඩුතරමේ ඩොලර් බිලියන 2.5ක විතර මේ ගල්ලංගුරු වලට අපි මුදල් ගෙවලා තියෙනවා. හැබැයි දැන් තමයි නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සහ තත්ත්ව පරීක්ෂණ ක්‍රියාවලියක් මේ ගල්ලංගුරු සැපයීම වෙනුවෙන් ස්ථාපිත කරන්නට කටයුතු කරමින් ඉන්නේ. පහුගිය අවුරුදු 15ේම මොකද්ද සිද්ධ වුනේ? දැන් මේ අද මේ විශ්වාස භංගයේ ගේන මේ කණ්ඩායම ආණ්ඩු කරපු ඒ ගත වෙච්ච අවුරුදු 15 තුලදීත් ගල්ලංගුරු සැපයීම සිදු වෙලා මේ තත්ත්ව පරීක්ෂණ මේ ටෙන්ඩර් ක්‍රියාවලිය ලෝකේ පැවතිලා එහෙම අවුරුදු 15ක් ගියාට පස්සේ අපිට කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ අන්නේ ක්‍රියාවලිය ස්ථාපිත කරන එක. ඇයි? කරු කතානායකතුමනි 2010 ඉඳන් 15 වෙනකම් කිසිදු ටෙන්ඩර් ක්‍රියාවලියක් නැහැ. සමහර ප්‍රසම්පාදන කටයුතු ආරම්භ වෙලා තියෙනවා. අතරමඟ නතර වෙලා කැබිනට් මණ්ඩලයේ තීන්දුව ගන්නවා ඒ ටෙන්ඩර් එක ඒ සැපයීම ලබා දෙනවා. කියන්නේ ටෙන්ඩර් පටන් ගත්තත් ටෙන්ඩර් ක්ලෝස් කරාට පස්සෙත් කැබිනට් එකට තීන්දුව කරලා ලබා දීපු ක්‍රියාවලියක් තමයි පළවෙනි අවුරුදු 5 සිද්ධ වුණේ. එතකොට අද අපි කතා කරන මේ ලෝඩ් පෝට් රිපෝට්, ඩිස්චාර්ජ් පෝට් රිපෝට් ඒවා මොකක්වත් අදාළ වෙන්නෙම නැහැ. ඒ කියන්නේ ප්‍රසම්පාදනයත් ගරු කතානායකතුමනි කැබිනට් එකෙන් නතර කරලා Tamanට ඕන කෙනෙකුට දෙන්න පුළුවන් තත්ත්වයක් තිබ්බනම් මම හිතන්නේ ලෝඩ් පෝට් ගැන කතා කරන එක ඩිස්චාර්ජ් පෝට් රිපෝට් ගැන කතා කරන එක තීරුමක් නැහැ. එහෙම තමයි පළවෙනි අවුරුදු 5 ගියේ 2015 වෙනකම්. මේ ක්‍රියාවලිය කොතරම් බරපතලයිද කොතරම් ලැජ්ජා සහගතයිද කියලා 2010-11 සැපයීමේ ඉඳලා 2014-15 සැපයීම දක්වා ඒ වෙච්ච ක්‍රියාවලියෙන් පස්සේ කියන්නේ ප්‍රසම්පාදනයෙන් තොරව කැබිනට් තීන්දුව අනුව මේ සැපයීම ලබා දීලා පළවෙනි වතාවට මේ ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම අධිකරණය කියනවා මේ තියන්නේ SCFR 394 ඇලයිරක් 2015 කියන තීන්දුවේ ඒ වෙලාවේ ගරු අධිකරණය ප්‍රකාශයට පත් කරනවා අධිකරණයේ හෘද සාක්ෂිය කම්පණයට පත් කරන මට්ටමේ ගනුදෙනුවක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ කියලා. අධිකරණයේ හෘද සාක්ෂිය කම්පණයට පත් කරන සිදුවීමක්. ඒ නිසා ඒ ටෙන්ඩර් එක ෂූ නිසා බාරහිත කරනවා 2015 දී. ඒතර මෙහෙම තමයි පළවෙනි වසර 5 ගියේ. ඊළඟට ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ වුණා. ඒකේ ටර්ම් ටෙන්ඩර් ගියා, ස්පොට් ටෙන්ඩර් ගියා. ඒක ඇතුළෙත් සිදුවෙච්ච අක්‍රමිකතාවයන් දූෂණයන් පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කරුණු සහිතව කියාවි. ඩොලර් මිලියන 1.5ක වංචාවක් පිළිබඳව තවමත් අධිකරණ කටයුතු විභාගයෙන් පවතිනවා. අපි මේ ක්‍රියාවලියට සාපේක්ෂව මේ ප්‍රසම්පාදනය හරි තැනක තිබ්බා. ඒ නිසා තමයි ගල්ලංගුරු සැපයුම්කරුවන් 26 දෙනෙක් ලියාපදිංචි කරලා තිබුණා.
ඒ 26න් 11 දෙනෙක් ටෙන්ඩර් එක ඇතුළත් වුණා. දින 28ක් ලබා දුන්නා. ඒ 28 ලබා දුන්නේ මතක තියාගන්න. දින 21ක් ලබා දීම සඳහා ජාතික ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය සහිතව. ඒ 21 සැපයුම්කරුගේ ඉල්ලීම් මත 28ක් දක්වා දීර්ඝ කරා. කරු කතානායකතුමනි මේ මෙට්‍රික් ටොන් මිලියන 1.5ක් ගනුදෙන මේ සැපයුමක්. මෙට්‍රික් ටොන් 4.5ක සැපයුමක් ගේන්න කරු ඇමතුමා අවුරුදු 3කට ටෙන්ඩර් එක දානකොට දවස් 35ට දින 35 ටෙන්ඩර් එකක් කෝල් කරේ. අවුරුදු 3ක මෙට්‍රික් ටොන් මිලියන 4.5ක ගනුදෙනුවකට දින 35යි ඒක දීර්ඝ කළෙත් නැහැ. ඒක නිසා අපි 21ක් දීපක 28ක් දක්වා දීර්ඝ කළා. කාට හරි ප්‍රශ්නයක් තිබ්බනම් ඊට පස්සේදී අපීල් කමිටුවට එන්න තිබ්බා. එපමණක් නෙමෙයි දැන් මේ මරික්කාර මන්ත්‍රීතුමා පටලවල පත්ත බොරුවක් අද බෑවා මේ අපි තමයි පිරිවිතරයන් වෙනස් කරේ කියලා මේ ටෙන්ඩර් ක්‍රියාවලියේ තිබුණු නිර්ණායකයන් මේ තියෙන්නේ 2023 ජුනි 23 සංශෝධිත ඉහත කොන්දේසියට පෙර සැපයම්කරුවෙකු ලියාපදිංචි කිරීමේ නිර්ණායක සලකන විට ලියාපදිංචි සඳහා අයදුම් කරනු ලබන සැපයම්කරුවෙකු අවසාන මාසය තුළ අවම වශයෙන් ගල්ලංගුරු මෙට්‍රික් ටොන් ඒ කියන්නේ ලක්ෂ 10ට තියපු එක ලක්ෂ 5ට වෙනස් කළේ අපේ ආණ්ඩුවෙන් නෙමෙයි 2023 වෙනස් කරේ ඒ ලක්ෂ 5න් ලක්ෂයක් GCV 5900ට වඩා වැඩි වෙන්න ඕන කියන එක වෙනස් කරේ 2023 ඒ 23 වෙනස් කරපු එක තමයි අකණ්ඩව ඊට පස්සේ ක්‍රියාත්මක වුණේ. නැත්නම් අපි වෙනස් කරන්න ගියේ නෑ. ඒතර මේ සැපයුම්කරුවන් 26 දෙනෙක් ලියාපදිංචි කරගෙන එයින් 11 දෙනෙක් ටෙන්ඩර් එකට ආවා. එයාට දින 28ක් ලබා දුන්නා. ඒකෙන් තමයි මේ තෝරා ගැනීම කළේ. දැන් ඊළඟ ප්‍රශ්නය මෙතන ගැටලුවක් මතුවලා තියෙන්නේ ලෝඩ් පෝට් රිපෝට් එකයි. ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන කාටවත් ඔය චෝදනා එල්ල කරන්න බෑ. කවුරු හරි කියනවා නම් එහෙම ඇමතිවරයා මැදිහත් වෙලා මේ සමාගමක් ගෙනාවා කියලා මං කියන ඔප්පු කරන්න පුළුවන් නම්. ඔප්පු කරන්න පුළුවන් නම්. එහෙම ප්‍රශ්නයක් තිබ්බනම් ටෙන්ඩර් ක්ලෝස් කරලා දීපු දින 10දී අභියාචනා කමිටුවට යනවා සැපයම්කරුවෝ. මොකද මේක ඩොලර් මිලියන 4.5ක 5ක ලොකු ගනුදෙනුවක්. එහෙමනම් ඒ සැපයම්කරුවෝ යනවා අභියාචනා කමිටුව කවුරුවත් ගියෙත් නැහැ. කලින් තමයි කැබිනට් මණ්ඩල ඇමතිවරු මැදිහත් වෙලා Tamanට ඕන කෙනා ටෙන්ඩර් එක ආවේ නැත්තම් වෙනස් කරපු කාලේ තිබ්බේ. හැබැයි ඒක මෙහෙම නෙමෙයි ප්‍රසම්පාදනය හරියට කළා ප්‍රසම්පාදනයේදී අඩුම මිල ගණන් සහිත කෙනා තෝරගත්තා. ඒක තමයි ක්‍රියාවලිය. දැන් මෙතන ඊළඟ ප්‍රශ්නේ ඉන්නේ. දවි ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරියට තහවුරු කරලා තියෙනවා. 2 තත්ත්ව පරීක්ෂණය. තත්ත්ව පරීක්ෂණය ටෙන්ඩර් කෝල් කරන්න පරක්කු නේද? ටෙන්ඩර් කෝල් කරන්න පරක්කුනේ අර කලින් එකේ නැව් ටික මතක තියාගන්න. ඒකේ අන්තිම නැවේ බෑවේ දෙසැම්බර් 8 ඔක්තෝබර් මාසේ බාන්න තිබුණ නැව් මේ ගල්ලංගුරු ඒ නැවේ අවසානයේ බෑවේ දෙසැම්බර් 8 හරිද? ඒ ටික එන්න පරක්කුණා. ඒකෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ ටෙන්ඩර් එකට. 2 රයිට් දෙවෙනි එක තත්ත්ව පරීක්ෂණය. තත්ත්ව පරීක්ෂණය කරන්න ක්‍රමවේදය තමයි ලෝඩ් පෝට් රිපෝට් එක ගන්න එක සහ ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එක ගන්න එක. දැන් මට කියන්න මෙතන මේ විශ්වාස භංග ඉදිරිපත් කරන සමගි ජන බලවේගයේ മന്ത്രിවරු හිටපො 2015 20 ආණ්ඩුව නම් තිබ්බේ ගරු විපක්ෂ නායකතුමනි මේ ප්‍රශ්නේ නැහැ. මේ ප්‍රශ්නේ නැහැ. හේතුව තමයි ඔබතුමාලා ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එක නෙවෙයි සල්ලි ගෙව්වේ. ඒ කාලේ දැන් ඔය ගරු අජිත් පෙරේරා ඇමතුමා රාජ්‍ය ඇමතිවලා හිටපු බලශක්ති 2015-18 කාලේ. ඒ කාලෙදි මට පෙන්වන්න ගල්ලංගුරු වලට මුදල් ගෙවනකොට ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එක බලලා කාද ගෙව්වේ කියලා. එතකොට ගෙව්වේ ලෝඩ් පෝට් රිපෝට් එකට විතරයි. ලෝඩ් පෝට් රිපෝට් එක කියලා කියන්නේ සැපයුම්කරු විකුණු ගැනුම්කරුගේ එකඟතාවයේ සහිතව තෝරගන්න ඇක්‍රෙඩිට් ලැබ් එක. හරිද? ඒ වෙලාවේ සැපයුම්කරු එක තෝරගත්තේ ගැනුම්කරු වන ලංකා කෝල් සමාගමේ එකඟතාවයේ සහිතව කියලා අපි දන්නේ ඒක තමුනාසලා කියන්නේ. හැබැයි එහෙමත් ඒ කාලේ 2019 වෙනකන් ලෝඩ් පෝට් රිපෝට් එක මොකද්ද? ඒකට ගෙව්වා. හා නැද්ද? එතකොට මේ ඩිස්චාර්ජ් රිපෝට් ගත්තේ නැහැ.
ඒ විදිහට නම් අපි වැඩ කරන්නේ ගරු මන්ත්‍රීතුමනි මේ ආපු නැව් 13ටම සල්ලි ගෙවන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඇයි? මේ 13ටම ගෙවන්න පුළුවන් ලෝඩ් පෝට් රිපෝට් හැටියට ඒ ඔක්කොගෙම ලෝඩ් පෝට් රිපෝට් එක පාස්. තමුන්නාන්සලා කාලේ එහෙම තමයි කළේ. ලෝඩ් පෝට් රිපෝට් එක විතරක් බලනවා ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එක ගන්නෙම නේ සල්ලි ගෙව්වා. අබයි ප්‍රශ්නයක් තියන හෙව්වෙත් නැහැ. හෙව්වෙත් නැහැ. ඊට පස්සේ තමයි අහුවෙන්නේ. අන්න එහෙමයි ගියේ. දැන් මේ සැරේ අපි හරිද? ඒ නිසා ඔය කතා කරන අය අමතිකම් කරන කාලේ අඩු ගානේ මෙහෙට ගෙනාවට පස්සේ ඒ කාලේ බැලුවද දැන් ඔය මේ අපේ ගල්ලංගුරු බලාගාර රිපෝට් බැලුවද ඒ කාලේ? ඒව මොකක්වත් සැලකිලි අරගෙන නැහැ. මේ ඇක්‍රෙඩිට් ලැබ් එකක රිපෝට් එකක් ගත්තද? ඒ මොකක්වත් නැහැ. අර හින්දේ රිපෝට් එක මොකද්ද? ඒකට 100%ක් ගෙව්වා. ඇක්‍රෙඩිට් බැලුවේ එහෙම තමයි සිද්ධ වුණේ. එහෙම සිද්ධ වෙලා යන්තම් 2019න් පස්සේ 2019න් පස්සේ යන්තම් ඒ ක්‍රමය වෙනස් කරා මේ විගණන වාර්තාවෙම තියෙනවා. ඒත් ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එක සැලකිලිට ගන්න ඕනකම තිබුණත් ඒකත් හරියට සිද්ධ වුණේ නැහැ. ඒකේ විවිධ අක්‍රමිකතාවයන් සිදු වුණා කියලා විගණන වාර්තාවේ කියනවා. අපි මොකද කරේ? අපි කරේ ඇක්‍රේටර් ලැබ් එකේ ලෝඩ් පෝට් රිපෝට් එකත් ඇක්‍රේට් ලැබ් එකේ ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එකත් අරගෙන තමයි ගෙවීම සිදු කරන්නේ. ඒ දෙක අතර වෙනසක් තියෙනවා. දැන් ඒක තමයි අපි හොයන්නේ. ඇත්තට අවුරුදු 15ක් තිස්සේ මේ ක්‍රියාවලිය හරියට සිද්ධ වුණා නම් ඒ කියන්නේ ලෝඩ් පෝට් රිපෝට් එකයි ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එකයි දෙකම බලලා ඇක්‍රේටේෂන් එක හරියට ඒක හොයලා මේ වැඩේ කරා නම් අවුරුදු 15ක් යන්නේ මෙවැනි පරස්පරතාවයන්ව निराකරණය කරන්න. හැබැයි ඒක කරලා තිබුණේ නැහැ. දැන් ඇක්‍රේට් කතා කරනවා. ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එක නොබලම සල්ලි ගෙවපු අය. හරිද? එතකොට ගරු කතානායකතුමනි දැන් ඇවිල්ලා තියෙන නැත්ත. දැන් ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා ලෝඩ් පෝට් රිපෝට් එක කිලෝ කැලරි 6150ට වඩා වැඩියෙන් වාර්තා වෙද්දී ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එකේ 5700 800 වාර්තා වෙන්නේ කොහොමද? ඒක හොයන්නට ඕන. ඒකට අපි උත්තරයක් අපිට ඕන. මේ ඇක්‍රේටඩ් ලැබ් ඒ රටේ ආයතන ඒ ඇක්‍රේටේෂන් එක පිළි අරගෙන තියෙනවා. එහෙනම් අපි එතන උත්තරයක් හොයන්න ඕන. ඒකට අවස්ථාවක් තියෙනවා. ඒකට තමයි උත්තරයක් හොයමින් ඉන්නේ. තුන්වෙනි කාරණේ තමයි දැන් මේක පටලවන්න යනවා. එසා අපිට උවමනාව තිබෙන්නේ එකක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරියට තහවුරු කරන්න. එක. දෙවෙනි එක තමයි තත්ත්ව පරීක්ෂණය. තුන්වෙනි එක මේ සැපයම සාතික කරගන්න එක. ඕන තරම් සිද්ධ වෙලා තිබෙනවා. නැව් මේදී සාමාන්‍යයෙන් මැයි මාස විතරක් නෙමෙයි නැව් වැවිලා තියෙන්නේ ජුනි ජූලියනකොත් නැව් වැවිලා තිබෙනවා. ගරු කතානායකතුමනි මේ ගල්ලංගුරු සැපයීම ක්‍රියාවලියේ GCV එක අලු ප්‍රමාණය සල්ෆ ප්‍රමාණය මොයිස්චර් එක ආදී පිරිවිතරයන්ගේ ඩීවියේෂන් එකක් විය හැකිව තිබෙන නිසා එයට යම් අය කර ගැනීමක් කරන්න තමයි මේ කොන්දේසි වලින්ම දඩ පැනවීමක් කරන්නේ. දැන් අපි මොකද කරන්නේ? ඒ තිබුණු පිරිවිතරයන්ගේ යම් යම් ඩීවියේෂන් තිබෙන නිසා දැන් වෙනකොට ඩොලර් මිලියන 12.6ක ඩොලර් මිලියන 17ක පෙනල්ටි ගන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒතර ඒකෙන් මේකේ සිදුවන පාඩුවක් අනිවාර්යයෙන් මගේ හර ගන්නවා. මම මේ රටේ ජනතාවට කියන්න කැමති මේ ප්‍රශ්නය නිසා කිසිදු ආකාරයක ජනතාව මත විදුලි බිලේ වැඩිවීමක් සිදුවන්නේ නැත. ඒ කරන්නේ නැහැ. ඔය දැන් පටලවන්න යන්න එපා. මේ සැරේ පඩේන. ප්ලීස්. දීලා තියෙන යාන්ත්‍රික රිපෝට් එකේ බොම් පැහැදිලිව තියෙනවා 20 බිලියන් මේකේ පාඩුව මම තමයි මේක කරන්නේ. දැන් මේ දවස් කිහිපයකදී විදුලි බිල වැඩි කරන්නට විදුලි බල මණ්ඩලයේ යෝජනාව සකස් කරන්න පටන් ගත්තේ දෙසැම්බර් මාසේ මැද ඉඳලා. දෙසැම්බර් මැද. ඒගොල්ලෝ PUCSL එක වාර්තාව ඉදිරිපත් කරේ පෙබරවාරි 13. ඒ සාමාන්‍යයෙන් සති 3ක 4ක විදුලි බල මණ්ඩලයේ සාකච්ඡාවකින් අනතුරුව තමයි ඒ විදුලි බිල වැඩි කිරීමේ යෝජනා ඉදිරිපත් කරන්නේ. අනිත් මම ගෙනල්ලා කතා කරා ගරු ඇමතුමනි ගිය සැරේ දෙවන කාර්තුවේ විදුලි බල මණ්ඩලය ඉල්ලුම් කරන ලද විදුලි බිල වැඩිවීම ගණනය කරන ඒ කියන්නේ ජනන වියදම ගණනය කරනකොට ගල්ලංගුරු වලට යොදලා තියෙන මුදලට වඩා අඩු මුදලක් තමයි මෙවර ගල්ලංගුරු ජනනයට දාලා තියෙන්නේ. මට මතක හැටියට ගිය අවුරුද්දේ දෙවනි කාර්තුවේ රුපියල් බිලියන 25ක් තිබ්බනම්
මේ අවුරුදු දෙවන කාර්තුවේ ඒගොල්ලෝ ඇස්තමේන්තු කළා තියෙන රුපියල් බිලියන 23.5ක් විතර. කියන්නේ ගිය අවුරුද්දට වඩා අඩුවෙන් තමයි දෙවන කාර්තුවට ගල් ලංගුරු ජනන වියදම අතුලත් කළා තියෙන. ඒ මත තමයි PUCSL එකට කිව්වේ මේ ගානට විදුලි බිල වැඩි කරන්න ඕමනා කියලා. මේ ප්‍රශ්නයට ඒක අදාළ වෙන්නේ නැහැ. අනිත් එක මේ දඩාය කිරීමේ ක්‍රමවේදය සහ මෙතන තියෙන ඩොලර් මිලියන 15ක් අපි රඳවාගෙන ඉන්නවා. මේ ගල් ලංගුරු වල තාපය ජනනය වීම විදුලි උත්පාදනය කිරීමේදී ඇතිවන ප්‍රශ්න නිසා සිදුවන පාඩුව ජනතාව මත පටවන්නේ නැතුව ඒ සමාගම හරහා අය කරගෙන අපි කටයුතු කරනවා. ඒකත් ප්‍රමාණවත් නැත්නම් අධිකරණ ක්‍රියාමාර්ග වලට ගිහිලා හරි ඒ කටයුතු කරන්න අපි කටයුතු කරන්නේ ජනතාව මත මේක පටවන්නේත් නැහැ. භාණ්ඩාගාරය මේකට මුදල් යොදවන්නේත් නැහැ. මෙතන තියෙන්නේ කරු කතානායකතුමනි අවුරුදු 15ක් වැරදි කරලා දූෂණ අක්‍රමිකතාවට ඉඩ දීලා එහෙම කරපු සිස්ටම් එකක් නිවැරදි තැනක පිහිටවන්න යනකොට නිවැරදි තැනක පිහිටවන්න යනකොට ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරියට කරනකොට තත්ත්ව පරීක්ෂණ හරියට කරනකොට අන්න එතකොට අපිට තීරුම් ගන්න පුළුවන් ඒ කාලේ ටෙන්ඩර් කැන්සල් කරලා කැබිනට් එකේ තීන්දුව අරගෙන තමන් දන්න සමාගමකට දෙනකොට ඒකේ මොකක්ද උනේ කියන එක. දැන් අදත් ඩොලර් 98.5ට ගන්න පුළුවන් ගල් ලංගුරු ඩොලර් 134ට ගත්ත කාල තිබුණා. ඊට වඩා වැඩි ගත්ත කාල තිබුණා. 280 ගන්න ගත්ත කාල තිබුණා. එහෙම තිබුණු රටක් මේක. අපි මේක ප්‍රසම්පාදනයේ තරංකාරී ලංසු කැදවීමෙන් හරිතනකට ගේනවා. එතකොට තමුන්නාන්සලා කලින් උදව් කරපු සමාගමකට අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ ලංසු අඩුවට ඉදිරිපත් කරන එක. හරි වාර්තා ඉදිරිපත් කරන එක. මේක අපි සාතික වෙනවා අපි මේ ක්‍රියාවලිය හරියට තහවුරු කරනවා. තත්ත්ව පරීක්ෂණය මේ තියෙන අඩුපාඩුකම් නිවැරදි කරනවා. ඒ විතරක් නෙවෙයි අපිට අවශ්‍ය කරන කරු කතානායකතුමනි ජනතාවට අපි කිසිසේත් මේ බල පටවන්නේ නැහැ කියලා කියන කැමති අනිත් පැත්තෙම අපි සාතික කළා කියනවා කිසිසේත් තමුන්නාසලා බලාපොරොත්තු වන ආකාරයට විදුලි සැපයීමේ ප්‍රශ්න සිදු වෙන්නේ නැහැ. විදුලිය කපන්නේ මේ ප්‍රශ්න එකක්වත් නිසා. දැන් 20ක් 25ක් ජලාශවල ජලය අඩු වෙලා තියෙනවා. ඒ ප්‍රශ්න අපි මුහුණ දෙනවා. ලෝක බලයේ තෙල් මිල ඉහළ ගිහලා තියෙනවා. ඒ සියලු ප්‍රශ්න මුහුණ දෙන අතරේ හැබැයි විදුලිය කපන්න අපි කටයුතු කරන්නේ නැහැ. විදුලිය අඛණ්ඩව සපයනවා ගෘහස්ත සහ කර්මාන්තවලට. ඒව ලබා දෙනවා. හරි. ඒ නිසා තමුන්නාන්සේගේ බලාපොරොත්තු එහෙම ඉෂ්ට වෙන්නේ නැහැ. අද මතක තියාගන්න. අනිත් එක මතක තියාගන්න ගරු කතානායකතුමනි මෙතුමන්ලා උත්සාහ කරනවා දැන් මේ ආණ්ඩුව පත්වෙච්ච වෙලාවෙ ඉඳලා මේ ඇමතිවරුන්ට දූෂණ චෝදනා එල්ල කරන්න. දැන් මේ බහුගේ සතිය දෙක විතර වෙනකන් අර කන්ටේනර් 323 අල්ලගෙන ඒ කන්ටේනර් පොළොවේ ගහා හිටියා. දැන් ඒක නිකන් දැන් සද්ද නෑ වගේ. ඒකටත් මතක තියාගන්න ඒ කන්ටේනර් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඒකේ ප්‍රශ්නයක් වුණාද කියලා හොයන්න කමිටුවක් පත් කරේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා කමිටුව පත් කරේ. අපි ඒකත් එතනත් ඒ තිබුණු ප්‍රශ්න නිවැරදි කරනවා. දැන් මේ කෝප් කමිටුවේදී මේ විගණනය කරන්න කියලා කිව්වේ කවුද? කෝප් කමිටුවේ මේ විගණනය කරන්න කියලා කිව්වෙත් අපේ മന്ത്രിවරුම තමයි. අපේ සභාපතිවරයා අපේ කණ්ඩායම තමයි කිව්වේ විගණනයක් ඉල්ලා හිටියේ. දැන් මේක මම මේ විවාදයට හරි කැමති මොකද දන්නවද? මේ විවාදය අවසන් වෙනකොට ලස්සන වැඩක් වෙනවා. දැන් මේ නැව් 13 ගැන නෙවෙයි. මේ නැව් 13 ගැන විතරක් නෙවෙයි. ගරු කතානායකතුමනි මේ නැව් 462 ගැනම හොයන්නට ඕනේ. නැව් 462 ගැනම හොයන්නට ඕන. ඒ නිසා මේ විවාදය අවසන් වෙනකොට අපි ආණ්ඩුවක් හැටියට තීන්දුවකට එනවා. නැව් 462 ගැනම හොයන්න පුළුවන් විදිහේ බලයලත් පරීක්ෂණ කමිටුවක් පත් කරන්න ඕන. හොයන්න ඕන. 2010 ඉඳන් වෙච්ච වැඩ මොනවද කියලා හොයන්න ඕන. අන්න එතකොට අපේ മന്ത്രിවරු කියයි එකෙන් බෙදන්න ඕන එක දශම ගානෙන් බෙදලා කොහොමද සමාගමට වාසි කරේ කියලා ඒවත් හොයන්න ඕන. ඒ කාලේ ලෝඩ් පෝට් රිපෝට් එකෙන් විතරක් අරගෙන ඩිස්චාර්ජ් පෝට් එක පැත්තක දාලා සල්ලි ගෙවේ කොහොමද කියලා ඒවත් හොයන්න ඕන. ඒ ඔක්කොම හොයනකොට කරු කතානායකතුමනි ඒක තමයි මේකෙන් වෙන වාසිය. මේ ක්‍රමය නිවැරදි කරනවා විතරක් නෙමෙයි අපි. ඒ කියන්නේ මෙතෙන් සිට ඉදිරියට නිවැරදි කරනවා විතරක් නෙමෙයි පරණ වැරදිත් හොයනවා මේකේ. පරණ වැරදි හොයලා නඩුපාර කටයුතු කරනවා. ඒ නිසා කරු කතානායකතුමනි අපිට ඕනේ නෑ වැරදි කාර්යව ආරක්ෂා කරන්න. අනිත් එක ඔබතුමාලා ඕම නෙමෙයි.
ඔබතුමාලා මේ ආණ්ඩුවේ මේ ඇමතිවරුන්ට වංචා දූෂණ චෝදනා එල්ල කරන්න ආටිමි ශ්‍රී හදාගෙන හන්දර ගිල ගොඩ බෑලෙන්ට. මේ ඒක සාර්ථක වෙන්නේ වෙන දේවල් අල්ලගන්න බලන්න. ඒ වෙන දේවල් අල්ලගන්න බලන්න. හැබැයි මේ ඇමතිවරුන්ට වංචා දූෂණ චෝදනා එල්ල කරන්න තමුන්නාසලට බෑ. ඒවට අපිට ඒවට නෑ මේ ඇමතිවරුන්ට ඉදිරිපත් කරන්නකෝ. ඔබට මට පේනවා ටෙන්ඩර් එකේ දින ගාන පොඩ්ඩක් අඩු වෙනකොට ඔබතුමාලට හිතෙනවා ඔබතුමාලා කරපු විදිහට මොකක් හරි වංචාවක සම්බන්ධල කරන්නද කියලා. ඕක ඔය සාමාන්‍යයෙන් ඒ හිතන විදිහනේ ටෙන්ඩර් එක චුට්ටක් කල් යනකොට කල්පනා කරනවා අපි ඒ කාලේ අහවලට වාසි වෙන්නේ මේක කරා මේගොල්ලොත් එහෙමත් දන්නේ නැහැ කියලා. නෑ එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි. හරිද? ඒ නිසා මේකේ වෙච්ච ක්‍රියාවලියක් තියෙනවා. අපි දන්නවා අවුරුදු 15ක වෙච්ච සිස්ටම් එකක් නැති තැනක අපි හදමින් ඉන්නේ. අන්න එතකොට ඒකේ තියෙන තාක්ෂණික දුර්වලතාවයන් අඩුපාඩුකනුත් අපි හදනවා. සකරු කතානායකතුමනි අවසාන වශයෙන් කියන්නට තිබෙන්නේ මේ වාර්තා වැදගත්. මේ යුගන වාර්තා වැදගත්. මේ යුගන වාර්තාවේ මතු පිටින් නෙමෙයි අල්ල ගන්න ඕන කම තියෙන්නේ. මේකේ තියෙනවා ඉතිහාසයට අදාළ ගොඩක් කරුණු කාරණා. මේකේ තියෙනවා 2010 15 කාලේ 15 20 22 කාලේ සිදුවෙච්ච ක්‍රියාවලීන් පිළිබඳව. ඒ කාලේ කොහොමද මේ ආයතන හැසිරුනේ කියලා අපි ඒක ගැනත් පරීක්ෂණ කරන්න ඕන කමක් තියෙනවා. ඒවත් පරීක්ෂණ අනිවාර්යෙන් කරලා මේ සිස්ටම් එක අපි හරියට හදනවා. ඒ නිසා මේක තීරුමක් නෑ කියලා මම කියන්නේ. මේක හොඳයි. තමුන්නාසල පැත්තේ පුළුවන් තරම් කරුණු ඉදිරිපත් කරන්න. අර මම කිව්වා වගේ මහජන බැංකුවේ accountෙන් එහාට යන්න බලන්න පුළුවන් නම් ඒකත් පුළුවන් නම් අද දවසට ඉදිරිපත් කරන්න ඒ තියෙන ඩීටේල්ස් පිළිබඳව සකරු කතානායකතුමනි අපි වංචාව දූෂණයට එරෙහිව කතා කරලා ජනතාව විශ්වාස දිනාගෙන බලයට පත්වෙච්ච ආණ්ඩුවක්. මේගොල්ලෝ ප්‍රතික්ෂේප වුණේ ඒ වංචා දූෂණ සිදු කිරීම නිසා. අපේ ජනවරම ගැන අපි දන්නවා. ඒ අනුව අපි කටයුතු කරන්නේ. අපි කිසිසේත්ම එවැනි චෝදනාවට ලක් වෙන්න සූදානම් ඇමතිවරු නෙවෙයි. අපි මේක නිවැරදි කරමින් යනවා. එතකොට සිස්ටම් හදනකොට සිස්ටම් නැති තැනක ඒවැයෙන් ලාභ ගත්ත කට්ටිය කලබල වෙන එක ගැන අපි පුදුම වෙන්නෙත් නැහැ. පුදුම වෙන්නේ මේක මේ ශේෂ්ත්‍රය විතරක් නෙමෙයි. ගල්ලංගුරු ශේෂ්ත්‍රය විතරක් නෙමෙයි. මේක තෙල් සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. මේක අපි ඖෂධ මාෆියාව කඩන්න යනකොට ඒක එනවා. ඒ කට්ටිය එකතු වෙලා සිස්ටම් එක හදන්න යනකොට ඒකට එහෙම කටයුතු කරනවා. ඒවට මුහුණ දෙන්න බලාගෙන තමයි ආණ්ඩුවක් ගත්තේ. අපි ඒක කරනවා කරු කතානායකතුමනි. ඒ නිසා මේ වෙලාවේදී අපි බලාපොරොත්තු වෙනවා මේ එකින් එක කරුණු පිළිබඳ කරුණු කියනවා නම් ඒ පැත්තෙන් ඒ කරුණු වල ප්‍රචාර දක්වන්නට මගේ 2 minutes another 2 minutes වෙලාව ලබා දීම සම්බන්ධ ස්තුතියි මනතර බොහොම ස්තුතියි.